ಐತಿಹಾಸಿಕ ಮುಳ್ಳೇರಿಯಾව පුරවරේ හේනවත්ත ශ්‍රී විවේකාරාම පුරාණ මහා විහාරස්ථානයේ වාර්ෂික කටින චීවර මහා පින්කම් මාලාව ඔක්තෝබර් මාස 24 වන දින පැවැත්වේ. පින්කම් මාලාවට සමගාමීව පැවැත්වෙන ධර්මදේශනා මාලාවක් ඔක්තෝබර් මාස 7 වන දින සිට 23 වන දින දක්වා සෑම දිනකම රාත්‍රී 7 සිට 8 දක්වා විහාරස්ථානයේ පැවැත්වේ. ඔක්තෝබර් මාස 16 වන දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ ත්‍රිපිටකය ප්‍රවේශය ලත් රූපවාහිනියේ හා ගුවන් විදුලියේ විශේෂ ධර්ම දේශක සමස්ත ලංකා කතික ශූරී තිස්ස මහරාමේ සුමන ධම්ම පොඩි හාමුදුරුවන් වහන්සේ. මෙම ධර්ම දේශනාව සඳහා පූර්ණ දායකත්වය දෙනු ලබන්නේ ඉතාලියේ වෙසෙන හොරවල විතානගේ නේරංජන් මහතා සහ ප්‍රියන්ති මීගොඩ මහත්මිය. ඔක්තෝබර් මාස 17 වන දින විශේෂිත ආශිර්වාද අබතෙල් පහන් පූජාව පවත්වනු ලබන්නේ දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේදංකාර විහාරාධිපති ශාසන කීර්ති ශ්‍රී කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියදාසී හිමි විසින් එම ආශිර්වාද පින්කම සඳහා දායකත්වය දරනු ලබන්නේ ඉතාලියේ වෙසෙන ශිරෝන් අමිල මහතා විසිනි. ඔක්තෝබර් 21 වන දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අලව්ව මෙත්මුනි මහසෑ විහාරාධිපති මාතර විජේසිංහ ස්වාමින් වහන්සේ විසින් ඔක්තෝබර් 21 වන දින සුමදුරන් කාව්‍යමය ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ මාතර මන්තින්ද පිරිවෙන් විහාරවාසී රූපවාහිනී හා ගුවන් විදුලි ධර්ම දේශක කාව්‍යශ්‍රී වැවහන්දුවේ සුබෝධ හිමි සමගින් වැවහන්දුවේ ලෝචන නියුන් සොයුරන් දෙනම විසින් මෙම ධර්ම දේශනාවන් සඳහා දායකත්වයේ දෙනු ලබන්නේ ඉතාලියේ වෙසෙන එච්.එම්. දීපිකා දමයන්ති මහත්මිය විසින් මෙවර කටින චීවර මහා උත්සවය සඳහා බැතිබර දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ ඉතාලියේ වෙසෙන එච්.එම්. දීපිකා දමයන්ති මහත්මිය විසින් ඔක්තෝබර් 21 22 23 24 දින සිට නොම්බර 88 රාහුල පාර අංගොඩ යන නිවසේහි කටින චීවරය වන්දනාමාන කිරීම සඳහා තැන්පත් කර ඇත. 24 වන දින අලුයම 2:30ට පමණ කටින චීවරය රැගත් මහා පෙරහැර වීදි සංචාරය කෙරේ. ඔක්තෝබර් 25 වන දින පෙරවරු 6ට කටින චීවරය සංඝසතු කිරීමේ පින්කම සහ එදින දහවල් සංඝසතු දානමය පින්කම පැවැත්වේ. මෙම පින්කම් මාලාවට සහභාගී වී ශාසනාලයෙන් පින් රැස් කර ගන්නා ලෙස දැනුම් දෙමි.